අපි නුවරඑළිය ටවුන් එකෙන් දැන් හෝටන් බේස් වල යන්නේ. මගට දැන් ගිහිල්ලා ක්ලයිමේට් එකත් පින්නත් වැටෙනවා. බලමු අපි මගට ගිහිල්ලා ඔයාලට වීඩියෝ එකක් දෙන්නම්. හෝටන් ප්ලේස් යන ගමන් මගදී චුට්ටක් නතර කරා. මාරම ලස්සනයි. ඔයාලත් එන්න හැමෝම ඇවිල්ලා බලන්න. සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා මට සපෝට් එකක් දෙන්න. ඔන්න. කුරුල්ලෝ ඉන්නා. එක එක ආවේනික කුරුල්ලෝ ඉන්නවා මෙහි. මෙන්න මේ අවුවත් ඇටෙනවා. අපි බලමු තව ඉස්සරහට ගිහිල්ලා ලස්සන වීඩියෝ එකක් ඔයාලට දෙනවා. මෙන්න එන්ට්‍රන්ස් එක. බලමු අපි ටිකට් එක දැන් ගන්න යන්නේ. මම හිතන්නේ ටිකට් එක නම් කීයක් වෙයිද දන්නේ නැහැ. අපි බලමු ප්‍රයිස් කොහොමද කියලා. ඔයාලත් එන්න මේ ඒ කියන්නේ ලස්සනම අපිට ඒක වචන වලින් කියලා නිම කරන්න බෑ. එන්න මේ බලන්න. එන්න. අපි ටිකට් ගත්තා. ටිකට් හතර අපි මේ වාහනේටයි 1357යි. මෙන්න ඔයාලට පේන්නේ අනිත් පැත්තට පේන්නේ 1357යි. අපි 4 දෙනයි වාහනේටයි. වාහනේටත් මං හිතන්නේ ටිකට් එක ගන්නවා. කුරුල්ලොන්ගේ සද්ද ඇහෙනවා.
මීදුම මෙන්න බලන්න. අපි දැන් හොටන් ප්ලේස් වල යන ගමන් ඉන්නේ. තව ටික දුරයි තියෙන්නේ. පරිසරය මාරම ලස්සනයි. මෙන්න. වටපිටාව හැමතැනම ඊයේ නම් වාහනේ පදිනවා මම දැන්. මහන්සි චුට්ටක් නිදිමත ගතියකුත් තියෙනවා. භාගයක් දුර ඇවිල්ලා ඉන්නේ අපි දැන් හොටන් ප්ලේස් වලින්. මාර ලස්සන view එකක් තියෙන. ඒක වලට අපිට කියන්න වචන නැහැ. තේරෙන්නේ නැහැ කියන්නේ කොහොමද කියලා. ඔයාලත් ඇවිල්ලා බලන්න. ඒ කියන්නේ මේ වෙනම ලෝකයකට ආවා වගේ. ඔන්න බලන්න මගේ පස්සෙන් දැන් මීදුම යනවා. ඔන්න බලන්න. අන්න. ළඟට මීදුම අර පැත්තට යනවා. ජීවිතේ මාරම සතුටක් තියෙනවා. අන්න බලන්න. ඔයාලට මම මේ වීඩියෝ කැල්ලක් දාන්න. අහස බලන්නකො. එක පැත්තක් අඳුරු වෙලා මෙන්න මේ පැත්ත අඳුරුයි අහස. මේ පැත්ත බලන්නකො. අහස නිල්ම නිල් පාටයි. ආවා දැන් මේ මොන හරි කන්න කියලා. එන කට්ටියට මේ ඉන්න පුළුවන් තැනක් තියෙනවා මේ කන්න බොන්න මොන හරි පුළුවන් නම්. ලස්සන වීඩියෝ එකක් දෙනවා අපි ඔයාලට. අපි එනම් ගමන ආරම්භ කරා හොටන් තැන්නට යන්න. බලමු ලස්සන වීඩියෝස් ටිකක් වලට අරන් දෙන්නම්. අපි ගිහිල්ලා බලමු. මගේ නම් පළවෙනි අත්දැකීම. ඔයාලා ගිහිල්ලා තියෙනවද කලින්? දසනක. අනුබයි ගිහිල්ලා තියෙනවද කලින්? ෆස්ට් ටයිම් නේ. බලමු අපි ලස්සන වීඩියෝ එකක් දෙමු හැමෝටම. කිලෝමීටර්ස් 9. එහෙනම් මැදදී වීඩියෝ එකක් දෙන්නම් ඔයාලට. මත ගන්න විතරක් තියාගෙන ෆොටෝස් ගෙවුවා තමයි. අපි සහයෝගී දීලා අපිට යන්න ලෝකාන්තයට යන්න තියෙනවා. කුංචි ලෝකාන්තේ අල්ලයට 270ක් තියෙනවා.
දාන්න ලස්සන තියලා. එනකන් හැබැයි තිබුණේ නැහැ කිසිම දෙයක් පොලිතින් ප්ලාස්ටික් ඩබේ කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒ වගේම ලස්සනයි පරිසරේ. මම ආරක්ෂා කරන්න ඕනේ. ගස් කොළන් වල ඔත්තු පඩන්න යනවා. අපි දැන් ඊළඟට යන්න ඕනේ. ලෝකාන්තයට යන්න ඕනේ. දැන් අපි කුංචි ලෝකාන්තයෙන් යන්න ඕනේ ලෝකාන්තයට. කිලෝමීටර් 1.5 මාර්ග දුරක් තියෙනවා. කුංචි ලෝකාන්තයෙන් කිලෝමීටර් 1.5 දුරක් තියෙනවා. ලෝකාන්තේ ඉඳලා ලෝකාන්තයට ආවා. කිලෝමීටර් 1 මාර්ග දුරක ඉඳන් තමයි අපි ආවේ. ඒ කියන්නේ මේ කුංචි ලෝකාන්තේ ඉඳන් ලෝකාන්තයට කිලෝමීටර් 1 මාර්ගක් තියෙනවා. දැන් ආවා මං හිතන්නේ අද ඉරිදා නිසා මේ කට්ටිය ගොඩක් ඉන්නවා. අපි දැන් ඉන්නේ ලෝකාන්තේ. මාරම ලස්සන view එකක් තියෙනවා. ඊළඟට තියන්නේ බේකසැල්ල. බේකසැල්ලට කිලෝමීටර් 2ක් තියෙනවා. මම දන්න විදිහට බේකසැල්ල මම හිතන්නේ කිලෝමීටර් 2යි තමයි ලෝකාන්තේ ඉඳලා කිලෝමීටර් 2ක් තියෙනවා බේකසැල්ලට. අපි බලමු එහෙනම් බේකසැල්ලෙත් වීඩියෝ එක. ගමන් සංඛ්‍යාව ලෝකාන්තේ ඉඳලා ගත්ත වීඩියෝ එක. ඔන්න ඔයාලට පෙන්නන්න ලෝකාන්තේ. ඔන්න. අඩි 870. හෝටන් පේස් වල චාරිකාව අපි තමයි කරේ. තවත් ලස්සන වීඩියෝ ගොඩකින් අපි හම්බෙමු. ඒ කියන්නේ අපි හෝටන් පේස් වල ඔය වීඩියෝ කරද්දී නෙළු වසන්තය පටන් ගෙන තිබුණේ නැහැ. අපි දන්නේ නැහැ එම ගැන. ඒත් මල් තිබුණා පිපිලා. ලස්සන වීඩියෝ එකක් ඔයාලා බලන්න නැති කියලා හිතෙනවා. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න.